ලෝකයේ ඕනෑම රීඩාර් පද්ධතියකට හොරෙන් ගිහින් සතුර දකින්නත් කලින් වැඩේ ඉවර කරන්න පුරුවන් ලොව දරුණුතම ස්ටෙල්ත් සටන්කාමයා F-22 රැප්ටර්. එනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි කතාව පටන් ගමු. ලොක්හීඩ් මාටින් සමාගම ඇමරිකානු ගුවන් හමුදාව වෙනුවෙන් නිර්මාණය කරපු මේ යානය නිකම්ම ජෙට් එකක් නෙවෙයි. මේක 5th generation තාක්ෂණයේ උපරිම බලය පින්වන අහසේ ආධිපත්‍යය, ඒ කියන්නේ එයර් සුපීරියොරිටිය පතුරවන්නම හදපු අති දරුණු අවියක්. 2005 අවුරුද්දේ සේවයට ආපු දවසේ ඉඳන් අද වෙනකම් මේක පරද්දන්න පුළුවන් යානයක් ලෝකේ කොහෙවත් තවම බිහි වෙලා නැහැ. මේකේ තියෙන ප්‍රැට් ඇන්ඩ් විට්නි එන්ජින් දෙකෙන් දෙන බලය ගැන කිව්වොත් මැක් 2.25 කට වඩා වැඩි වේගයකින්, ඒ කියන්නේ පැයට හැතැප්ම 1500කට වඩා වේගයෙන් පියාසර කරන්න මේකට පුළුවන්. හැබැයි විශේෂත්වය ඒක නෙවෙයි. සුපර් ක්‍රූස් තාක්ෂණය නිසා එන්ජිමේ ආෆ්ටර් බර්නර්ස් පාවිච්චි නොකරම මැක් 1.8 ක වේගයෙන් පවත්වා ගන්න මේකට පුළුවන්. ඒ කියන්නේ ඉන්ධන ඉතුරු කරන ගමන් සතුරාට ඇහෙන්නවත් නැති වෙන්න පියාසර කරන්න මේකට පුළුවන් කියන එකයි. F-22 එක රේඩාර් වලට පේන්නේ නිකම්ම මීමැස්සෙක් වගේ බොහොම පුංචි ලක්ෂයක් විදිහට විතරයි. ඒකට හේතුව මේකේ තියෙන ස්ටෙල්ත් හෙඩය සහ රේඩාර් කිරණ අවශෝෂණය කරන විශේෂ ආලේපනය RAM. රේඩාර් වලට හසු නොවි සතුරාගේ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළටම රිංගන්න මේක හරිම සූක්ෂමයි. ආයුධ ගැන කිව්වොත් මේක කලින් දකිනවා, කලින් වෙඩි තියනවා, කලින්ම විනාශ කරනවා කියන ප්‍රතිපත්තිය මතයි වැඩ කරන්නේ. AIM-120D වගේ දිගදුර මිසයිල 6ක් සහ AIM-9X කෙටිදුර මිසයිල 2ක් මේකේ රහසිත ආයුධ කුටි, ඒ කියන්නේ ඉන්ටර්නල් බේස් ඇතුලේ තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තත්පර ගානකින් 500කට වඩා උණ්ඩ පිට කරන 20mm වල්කන් කැනන් එකක් මේකේ රහසින් සැඟවිලා තියෙනවා. ඩොලර් මිලියන 150කට වඩා වටිනා මේ අති නවීන යානය ලෝකේ ඕනෑම තැනක ගුවන් බලය තහවුරු කරන්න ඇමරිකාව පාවිච්චි කරන ප්‍රධානම අවියයි. F-22 රැප්ටර් කියන්නේ නිකම්ම තාක්ෂණයක් නෙවෙයි. ඒක අනාගත යුද්ධ පිටියේ තීරකයයි. ඔයාලට හිතෙනවද වෙනත් කිසිව යානයකට මේ රැප්ටර්ගේ බලය අභියෝගයට ලක් කරන්න පුරුවන් වෙයි කියලා? කමෙන්ට් එකක් දාන්න. මේව ගැන දන්නේ නැත්නම් යාළුවව මෙන්ෂන් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්න.